මුල් කිදුණු සභා යුගයේ ඉදන්ම තිබුණේ එක සභාවක්ද? ඇත්තටම ඔව්. සභාවේ මුල් යුගයේ ඉදන්ම තිබුණේ අපොස්තලවරුන්ගේ. ඒ කියන්නේ සභා මූලිකයන්ගේ අධිකාරී බලය යටතේ ක්‍රියාත්මක වෙච්ච එක සභාවක්. ප්‍රාදේශීය වශයෙන් සභාවල් පිහිටුවල තිබුණත් ඒවා පාලනය කිරීම සිදු වුණේ අපොස්තලවරුන් විසින් පත් කරපු සභා මූලිකයන් විසින්. ඒ ක්‍රමය වර්තමානයේ රදුගුරුවරු විසින් පාලනය කරන මිනිසම් ක්‍රමයට සමානයි. ශුද්ධ බයිබලයේ මතෙව් 16:18 ජේසුස් වහන්සේ පේදුරුතුමාට මෙහෙම දෙයක් කියනවා. මම ඔබට කියමි. ඔබ පේදුරුය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. මේ බයිබල් පාඩේ සඳහන් වෙන විදිහට ජේසුස් වහන්සේ ස්ථාපිත කරන්නේ සභාව මිසක් සභාවන් නෙමේ. කෙටියෙන් කිව්වොත් මේ බයිබල් පාඩේ සභාව කියන වචනේ ඒක වචනෙන් තියෙන්නේ. සභාවන් කියලා බහු වචනෙන් නෙමෙයි මෙතන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ එක් සභාවක් විතරයි ජේසුස් වහන්සේ ස්ථාපිත කරේ. මේ ගැන තවත් උදාහරණයක් විදිහට ක්‍රියා 15:4 ක්‍රියා 9:31 අපිට ගන්න පුළුවන්. ඉතින් මේ හැම තැනකම සඳහන් වෙන්නේ සභාව මිසක් සභාවන් නෙමෙයි. ඉතින් ඔබ සැමට ජේසු පිහිටයි.